ආයිබෝවන් සාමදාන විනිශ්චයකාර ප්‍රභූවරුනි මම ඔබ මතන්නට කල්පනා කරේ බොහෝ කාලයක් පුලපුලා බලා සිටි අපගේ SPL කාණ්ඩයේ යටතේ නිකුත් කරන ලද පත්වීම් ලාභීන්ට දිවුරුම් දීලා රාජකාරී කටයුතු ආරම්භ කරන්නට අවස්ථාව අහිමිව වසරකට වඩා වැඩි කාලයක් ගත වුණා. මේ කාලය තුල අපි ඊටාත්ම කනගාටුවටපත් වුණු, පසුබෑමට ලක් වුණු, වේදනාවටපත් වුණු කාලයක් බවට පත් වෙලා තිබුණා. මේ ගැසට් පත් නිකුත් කරගන්න ප්‍රමාද වීම නිසා ගරු ඇමතුමා එක්ක අපි සාකච්ඡා කරා, අමාත්‍යාංශ ලේකම්තුමිය එක්ක කතා කරා, විවිධ අවස්ථාවල වල නිලධාරීන් එක්ක සාකච්ඡා කරා, බොහෝ ඉල්ලීම් කරා. ඒ අනුව එහි ප්‍රතිඵල නෙලා ගන්නට අවස්ථාව ප්‍රමාද වෙච්ච නිසා අපිට ඔබට වගේම සංවිධානයක් විදිහට අපිත් බොහෝ කනගාටුවට පත් වුණු අවස්ථා රාශියක් තිබ්බා. නමුත් නව රජයේ යම් යම් ප්‍රතිපත්තිමය තීන්දුව తీරන නිසා, ප්‍රගතිශීලී ප්‍රතිපත්තිමය තීන්දුව తీරන නිසා මේ ප්‍රමාදය සිද්ධ වුණා. එම ප්‍රමාදය හේතුවෙන් ඔබට යම් යම් අපහසුතාවයන් වලට පත් වුණු බව අපි දන්නවා. ඒ කරුණු කෙසේ වෙතත් දැන් සතුටු වෙන්නට පුළුවන්කම ලැබෙනවා. ඔබට අපට සියලු දෙනාටම SPL කාණ්ඩයේ යටතේ 2024 ජූලි මාසයේ නිකුත් කරන ලද පත්වීම් 611 දෙනෙක්ගේ නම් ඇතුළත් ගැසට් පත දැන් නිකුත් වෙලා තිබෙනවා. ඒ අනුව ගැසට් කාණ්ඩ 2468 යටතේ මෙම ගැසට් පත නිකුත් වෙලා තිබෙන්නේ. මෙම ගැසට් පතට SPL කාණ්ඩයේ යටතේ නිකුත් කරපු නව පත්වීම් ලාභීන් 611 දෙනෙක් සහ නැවත නම් ඇතුළත් කරන ලද 175 දෙනෙක්ගේ නම් ඇතුළත් ගැසට් පත ඔබ අතට පත් වෙනවා. ඔබට මම හිතන්නේ මේ ගැසට් පත දැක ගන්නට වෙබ් එකේ දැක ගන්න ලැබෙන්නේ බොහෝ විට සමුදා අඟහරුවාදා වගේ දිනයකදී තමයි. මුද්‍රණාලය ආරංචි මාර්ග ඒ ආකාරයට තමයි අපිට ප්‍රකාශ කරන්නේ. ඉතින් පුලපුලා බලා සිටි ඔබට දැන් අමාත්‍යාංශයෙන් හෙට දවසේ සෙනසුරාදා දවසේ මෙම ගැසට් පතේ නම පළවුණු බවටත් දිවුරුම් දීම සඳහා ඒ අවශ්‍ය කටයුතු සූදානම් කරගන්න කියන පණිවිඩය රැගත් ලිපිය ඔබට ලබන සතිය ඇතුළත ඔබ අතට පත් කරන්නට අමාත්‍යාංශයෙන් කටයුතු සූදානම් කරගෙන යන බව අමාත්‍යාංශ සාම විනිසුරු වංශය අපිට ප්‍රකාශ කරා. ඒ අනුව ඔබට ලබන සතියෙන් පස්සේ දිවුරුම් දීම සඳහා අවශ්‍ය වන කටයුතු කරන්න පුළුවන්. ඒ සඳහා ඔබ අයත් අධිකරණ බල ප්‍රදේශයේ අධිකරණයට ගිහිල්ලා රෙජිස්ට්‍රාර්තුමා හමු වෙලා එතුමාට පත්වීම් ලිපියේ කොපියක් සහ ඉල්ලීමේ ලිපිය ඒ වගේම ගැසට් පතේ කොපියක් සහ හැඳුනුම් පතේ කොපියක් ඉදිරිපත් කරලා දිනයක් වෙන් කරගන්න තියෙනවා. ඒ අනුව අවශ්‍ය වෙන උපදෙස් අපි ඉදිරියේදී අපගේ සමූහයන් තුළට මුදා හරිනවා. ඒ අනුව කටයුතු කරලා දිවුරුම් දීලා නවක පත්වීම් ලාභීන් ඔබ සියලු දෙනාටම සහ දිවුරුම් දීමට නොහැකි වුණු 175 දෙනාට දැන් අවස්ථාව තිබෙනවා දිවුරුම් දෙන්න. දිවුරුම් දීලා රාජකාරී කටයුතු ආරම්භ කරන්න. ඔබ සියලු දෙනාටම අපි සාම විනිසුරු ප්‍රජා සංවර්ධන පදනම විදියට සුබ පතනවා. ඊටමත් සාර්ථක ඒ වගේම වචනයේ පරිසමාප්තාර්ථයෙන්ම සමාදාන විනිශ්චයකාරවරයෙක් විදියට සාමය රැඟත්ගත් සාම දූතයෙක් විදියට ඔබට ඔබේ ගමට සේවය කරන්න අවස්ථාව ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. එහෙමනම් ඔබ සියලු දෙනාටම සුබ ප්‍රාර්ථනා කරන ගමන් අපි සියලු දෙනාම සාම විනිසුරු ප්‍රජා සංවර්ධන පදනම සමග අත්වැල් බැඳගෙන දැනුවත් වීම, ඒ වගේම ගම් මට්ටමේ බිම් මට්ටමේ සම්ප්‍රදායෙන් ඔබට ගමන් කරලා සාම දූතයෙකුගේ කාර්යභාරය ඉටු කරමින්, ප්‍රජා සංවර්ධන මඟ පෙන්වන නියමුවෙකුගේ කාර්යභාරය ඉටු කරමින් ප්‍රජා සේවයේ යෙදෙන්නට අප සමග අත්වැල් බැඳ ගන්න කියන ඉල්ලීමත් ඔබෙන් කරනවා. ඒ වගේම කාරුණික ඉල්ලීමක් කරනවා. අපේ මේ කිරුළ TV
සාමිනුසුර ප්‍රජා සංවර්ධන පදනමේ නිල YouTube channel එකට නිකුත් කරන දෙවන මුදා හැරීම මේ පණිවිඩය මම හිතනවා පළවෙනි අවස්ථාවේදීම අපිට සාර්ථකයි. දින දෙකක් ඇතුළත 500කට අධික පිරිසක් අප සමග ග්‍රාහකයන් 500කට වැඩි ප්‍රමාණයක් අපිට දිස් වෙනවා අපගේ channel එක නරඹලා තිබෙනවා. කාරුණික ඉල්ලීම තමයි like කරන්න, subscribe කරන්න. ඒ අනුව අපගේ මුදා හරින පණිවිඩ නිල පණිවිඩ සහ තොරතුරු ඔබ අතට පත්වීම සිද්ධ වෙනවා. එම නිසා එම කටයුත්තත් කරන්න කියලා ඉල්ලීමක් කරමින් ඔබගේ අදහස් යෝජනා අප වෙත WhatsApp සමූහයන් හරහා ඉදිරිපත් කරන්නට ආරාධනා කරමින් ඔබෙන් සමගන්නවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි. වණක්කම්. අයබෝවන්.